ඔයත් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අතේ තියෙන කෙනෙක්ද? හෝ ලක්ෂයක් නෑ කියලා කලබල වෙන්න එපා. ඔයත් වයස අවුරුදු 18ට වඩා වැඩි රැකියාවක් හෝ පුංචි ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ඉතින් ඔයාට මුදල් වලින් මුදල් සෙවීමේ කලාව කියලා දෙන කොමර්ෂල් බැංක් මනි මාකට් account එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේකට ඇප්ලයි කරන්න තියෙන මූලික සුදුසුකම මොකක්ද? මේකට ඇප්ලයි කරන්න තියෙන මූලික සුදුසුකම වෙන්නේ ඔයා වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම පමණයි. ඉතින් ඒ වගේමයි මේකේ තියෙන වාසි සහ ෆික්ස් ඩිපොසිට් එකයි අවාසි මොනවද? මූලිකම අවාසිය තමයි ෆික්ස් ඩිපොසිට් එකක් ඔයා දැම්මොත් ඔයාට සිද්ධ වෙනවා එයාලා සහ ඔයා එකඟ වෙන කාල සීමාවේ මුදල් හෝල්ඩ් කරගෙන සිටීමට. ඒ කියන්නේ ඔයා මාස 6කට එහෙමත් නැත්නම් අවුරුද්දකට හෝ අවුරුදු 5කට වගේ තමයි ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ. ඒ වගේම මනි මාකට් account එක එහෙම හෝල්ඩ් කරන්න කාල සීමාවක් නැහැ. නමුත් පොලි ප්‍රතිශතය සාපේක්ෂව රෙගියුලර් සර්වින් account එකකට වඩා වැඩි. ඉතින් 6.5ක කියන්නේ සාමාන්‍යයෙන් බලන්නකෝ මෙතනදී ෆික්ස් ඩිපොසිට් එක එහෙම නැත්නම් FD එක ගෙවන පොලියට සමාන පොලි ප්‍රතිශතයක් ගෙවන හැබැයි ඔයාගේ මුදල හෝල්ඩ් නොකරන ඒ වගේම දිනපතා පොලිය ගණනය වෙන account එකක් තමයි මෙන්න මේ මනි මාකට් account එක කියන්නේ. ඉතින් ඔයාට මේ ටික කියනකොටම ඔයාට තේරෙන්න ඕනි මේක කොච්චර වාසිදායක account එකක්ද කියලා. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට පැහැදිලිව මෙන්න මේ ගැන කතා කරන්න. මුලින්ම මම රෙගියුලර් සර්වින් account එකකින්ම පටන් ගන්නවා. මොකද ගොඩක් අය රෙගියුලර් සර්වින් account එකක් තමයි ඕපන් කරගෙන තියෙන්නේ කොමර්ෂල් බැංක් එකේ. ඉතින් කොමර්ෂල් බැංක් එකේ තියෙනවා රෙගියුලර් සර්වින් account, ඒ වගේම පවර් බෝනස් account සහ මනි මාකට් කියලා account වර්ග තුනක්. මේ තුනේ වාසි සහ අවාසි. ඒ වගේම ඔයාට වඩාත් සුදුසු කුමන account එකද? ඒ වගේම විශේෂයෙන් මනි මාකට් account එකක් ගැලපෙන්නේ කාටද? ඒ වගේම මනි මාකට් account එකේ තියෙන වාසි අවාසි මොනවද? වැඩි පොලි ප්‍රතිශතයක් ගන්න නම් අපි කරන්න ඕනි මොනවද? මෙන්න මේ හැම දේ ගැනම ඔයාට ටියුඩර් ටෙක්නිකල් මම කියලා දෙනවා. එහෙමනම් මුලින්ම අපි කතා කරමු කොමර්ෂල් බැංක් රෙගියුලර් සර්වින් account එක ගැන. සාමාන්‍යයෙන් ඔයා රැකියාවක් පෞද්ගලික අංශයේ විශේෂයෙන් රැකියාවක් කරන අය අනිවාර්යයෙන්ම කොමර්ෂල් බැංක් එකට යනවා account එකක් ඕපන් කරගන්න. මොකක්ද හේතුව? ඉක්මනින්ම වැටුප වැටෙන්නේ කොමර්ෂල් බැංක් එකට කියලා ගොඩක් අය දන්න නිසා. ඒ වගේම ඔන්ලයින් බැංකින් වලට ගොඩක්ම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ මොකේද? ඒත් කොමර්ෂල් බැංක් එකේ කියලා ගොඩක් අය රෙකමන්ඩ් කරන account එකක් තමයි මේ කොමර්ෂල් බැංක් account කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ තවත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අවම මූලික තැන්පතු මුදල රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලින් මනි මාකට් account එකක් දෙන එකම බැංකුවත් අද වෙන විට කොමර්ෂල් බැංක් account එක විතරයි. ඒ වගේමයි අනිත් බැංකුවල මේක නැද්ද? තියෙනවා. හැබැයි අවම මූලික තැන්පතු මුදල රුපියල් ලක්ෂයට වඩා වැඩි. ඒ කියන්නේ ලක්ෂය නෙවෙයි ලක්ෂ 5 ලක්ෂ 10 වගේ තමයි වෙනත් බැංකුවල. හැබැයි කොමර්ෂල් බැංක් එකේදී මේක ලක්ෂයක් දක්වා අඩු කරලා පොඩි මුදලක් අතේ තියෙන කෙනාටත් සහනයක් දෙන්න කොමර්ෂල් බැංක් එක කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් ආඩම්බරයි. හැබැයි ඔයා රැකියාවක් කරන කෙනෙකුට උනත් මම කිව්වා නේද මේක සුදුසුයි කියලා. මොකද ඔයාගේ වැටුප උනත් මේකට අරගත්තොත් හැබැයි අවම මූලික තැන්පතුව ලක්ෂයක් තියාගෙන ඔයා වැටුප ගන්නවා නම් ඔයාගේ ඒ වැටුපටත් දිනපතා පොලියක් එකතු වෙනවා. ඒ කියන්නේ මුදල් වලින් මුදල් සෙවීමේ කලාව තමයි මම මේ ඔයාට පැහැදිලි කරගෙන යන්නේ. එහෙමනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම. ඉතින් බලමු. අපි සාමාන්‍යයෙන් මුලින්ම යන්නේ රෙගියුලර් account එකක් තමයි ඕනම කෙනෙක් ඕපන් කරන්නේ. ඉතින් ඒකෙදී අවම මූලික තැන්පතු මුදල රුපියල් 2000ක්. සාමාන්‍යයෙන් රුපියල් 2000ක් දාලා account එක ඕපන් කරන්න පුළුවන් කොමර්ෂල් බැංක් එකේ රෙගියුලර් සර්වින් account එකක්. හැබැයි මේකේ තියෙන පුංචි අවාසියක් තියෙනවා. ඒ තමයි interest rate එක 100ට දෙකත් 2.02ත් අතර තමයි මෙතන දෝලණය වෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට මාස අවසානයේදී රුපියල් 2000ක වගේ මුදලක්, වර්ෂ අවසානයේදී රුපියල් 2000ක වගේ මුදලක් තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙනවා කොමර්ෂල් බැංක් එකේ තව account එකක්. ඒකට කියන්නේ power bonus account කියලා. ඉතින් මේකේ මෙන්න මේ විදිහට දාලා තියෙනවා 60% bonus on your regular interest. regular interest එකටත් 60%ක බෝනස් එකක් දෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් මේකේ තියෙන අවම මූලික සුදුසුකම මොනවද? මෙන්න මෙතෙන් දාවොත් ඔයාලට බලා ගන්න පුළුවන් 2%යි 2%ත් 3.24ත් අතර පොලි ප්‍රතිශතයක්. ඒ වගේම අවම මූලික තැන්පතු මුදල රුපියල් 5000ක්. ඒ කියන්නේ රුපියල් 5000ක් ඩිපොසිට් කරන්න ඕනේ. එහෙම නැත්නම් රුපියල් 5000කට වඩා අඩුවෙන් බැලන්ස් එක තියාගන්න බෑ. මේ account එකක් තියෙනවා නම් ඔයාලට රුපියල් 5000කට වැඩි බැලන්ස් එකක් account එකේ මේන්ටේන් කරන්න වෙනවා. ඉතින් ඔයා තීරණය කරන්න දැන් ඔයාට
සුදුසු මොන account එකද සහ පොලියත් එක්ක මේක සංසන්දනය කරන්න. ඉතින් ඉදිරියේදී මම මේක ගොඩාක් හොඳට පැහැදිලිව සංසන්දනය කරනවා ඔයාලත් එක්ක. ඊට පස්සේ මම යනවා money market account එකට. money market account එකට ගියාම interest rate එක බලන්න 6.5 බිංදුවක්. ඒත් එක්කම මම යනවා fixed deposit එක interest එකත් බලන්න. ඒකෙත් මාසෙකට දැම්මොත් 6.5 බිංදුවක්. නමුත් අවුරුදු 5කට වගේ දානවා නම් මේක 11ක් දක්වා වැඩි වෙනවා. නමුත් ඔයා හිතන්න ඔයා වාහනයක් ගන්න, එහෙමත් නැත්නම් ගෙයක් හදන්න, එහෙමත් නැත්නම් හදිස්සියකදී ගන්න තියෙන මුදලක් නම් ඔයාට මේ විදිහට fixed deposit එක දාන්න බෑ. මොකද ඔයා අවුරුදු 5කට දාලා අවුරුදු 4කින්, එහෙමත් නැත්නම් අවුරුදු 4යි මාස 9කින්, මාස 11කින් ගත්තත් ඔයාට මෙන්න මේ කියන පොලිය ප්‍රතිශතයෙන් රුපියලක්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට හොඳම වාසිදායකම account එක තමයි මෙන්න මේ money market account එක. මොකද ලක්ෂයකට වඩා වැඩි මුදලක් account එකේ හැම වෙලෙම hold වෙලා තියෙන්න ඕනේ. එතනින් එහා තියෙන හැම මුදලකටම 6.5 ගානේ daily තමයි. මෙතනදී දිනපතා පොලියක් එකතු වෙනවා. ඒ වගේම ඒක මාසපතා. ඒ කියන්නේ මාසයක් අවසානයේදී ඔයාගේ account එකට වැටෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන තව කාරණයක් තියෙනවා. ඒ තමයි interest rate එක 6.5 බිංදුව මෙතන අද තිබුණාට මේක සමහරට 5.0ත් 7.0ත් අතර දෝලණය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ගැන විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඉතින් ඒ වගේමයි money market account එක රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් ඩිපොසිට් කරගෙන ඊට වඩා වැඩි වැටුපක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා රුපියල් ලක්ෂයක අවම මූලික තැන්පතුව තියාගෙන එතනින් එහාට ඔයා මාසික වැටුප ගන්නවා නම් වැටුප අරගෙන වැටුපත් සමහරට ඔයා වැටුප රුපියල් 50000ක් ගන්නවා කියලා හිතන්න. අවම මූලික තැන්පතුවෙන් ඔයා account එක open කරනවා රුපියල් ලක්ෂයකින්. ඊට පස්සේ 50000ක වැටුපක් ගත්තත් ඔයා මේ 50000ම මාසයේ අවසානයේ වියදම් කරන්නේ නැහැ. රුපියල් 40000ක් වගේ තමයි වියදම් කරන්නේ. එතකොට එතනත් රුපියල් 10000ක් වගේ ඉතුරු වෙනවා. ඊට පස්සේ ඊළඟ මාසයක තවත් රුපියල් 10000කින් වැඩි වෙනවා. එහෙම එකතු වෙලා සමහරට වර්ෂ 2ක් 3ක් වර්ෂ 10ක් අවසානයේදී ලොකු මුදලක් එකතු කර ගැනීමේ හැකියාව සහ වැඩි පොලියක් එක්ක මේක ගන්න ඉතුරු කර ගැනීමේ හැකියාව වගේම වැඩි පොලි ප්‍රතිශතයක් ලබා ගැනීමේ හැකියාවත් මෙන්න මේ money market account එකෙන් තියෙන. ඒ වගේම මේකෙදි ඔයාලට ඕනම මුදල ඕනම වෙලාවක, ඒ කියන්නේ අවශ්‍ය ඕනම මොහොතක මේ මුදල withdraw කර ගැනීමේ හැකියාව තමයි මේකේ තියෙන විශේෂ වාසිය. මොකද පොලියත් එක්ක මේ වෙලට ඔයාලට withdraw කර ගන්න පුළුවන්. මොකද පොලිය මාසෙන් මාසේ account එකට pay වෙලා තියෙන නිසා. ඉතින් මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා මොකක්ද මම මේ කිව්වේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් Google එකට ගිහිලා commercial bank money market account කියලා search කරලා මෙන්න මෙතන තියෙනවා key fact document කියලා. මෙන්න මේක download කරගන්න. මේකෙදි ඔයාලට සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවෙන් මේ account එකට අවශ්‍ය දේවල්, අවශ්‍ය මූලික තොරතුරු සහ මේක සම්බන්ධ විස්තර දැනගත හැකි hotline numbers කියන හැම දෙයක්ම මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේවට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට බැංකුවට ගිහිල්ලා බැංකුවේ ඉන්න නියෝජිතයෙක් හම්බෙලා ඔයාට account එකක් open කරන ගමන් සියලුම විස්තර කතා කරගන්න පුළුවන්. ඒ වගේම commercial bank web අඩවිය හරහා ඔයාට මේ සම්බන්ධව විස්තර ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ප්‍රධාන විශේෂාංග අතරිනුත් මම මෙතනදී කරුණු දෙකක් තෝරා ගන්නවා. ඒ තමයි අවම මූලික තැන්පතු මුදල රුපියල් ලක්ෂයක් විය යුතුය. පොලිය ගෙවනු ලබන්නේ රුපියල් ලක්ෂයක අවම ශේෂයක් පවත්වාගෙන යන්නේ නම් පමණි. ඉතින් ඔන්න ඔය දෙක විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණා දෙකක්. ඉතින් ඊට පස්සේ මම යනවා power bonus account එකක්, regular bonus account එකක් සහ money market account එකක් compare කරලා බලන්න කොහොමද අපිට මේ වගේ ලැබෙන features සහ ලැබෙන පොලි ප්‍රතිශතයන් අතර වෙනස මොන වගේද කියන එක compare කරලා බලනවා. ඉතින් ඔයත් කල්පනා කරන්න ඔයාගේ තියෙන දැනට regular account එකක් නම් ඔයා power bonus account එකට හෝ money market account එකකට යනවාද, එහෙමත් නැත්නම් regular account එකම තියාගෙන ඉන්නවද කියන එක ඔයා කල්පනා කරලා බලන්න ඕනි. බලන්නකෝ, මේක තමයි මුදල් හරහා මුදල් සෙවීමේ කලාව. ගොඩක් ධනවතුන් පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේක. සාමාන්‍ය කෙනෙක් බැංකුවට ගිහලා මේ වගේ විස්තර කතා කරන්න බයයි. නමුත් ගොඩක් මුදල් තියන අය මේ සම්බන්ධව බැංකුවට ගිහිලා කතා කරනවා. එහෙමත් නැත්නම් සමහරවිට බැංකුව විසින්ම යාලව පොළඹවා ගැනීම සඳහා කතා කරනවා වෙන්නත් පුළුවන්. මොකද හේතුව තමයි ලොකු මුදලක් තියෙනකොට බැංකුවටත් ලොකු මුදලක් සේවින් වෙනවා වගේ මෙයාලට ඒක වාසිදායකයි. ඒ නිසා තමයි ලොකු මුදල් තියන අයට කතා කරලා කියනවා. නමුත් ඔයාලට තියෙන සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය රජයේ හෝ පෞද්ගලික අංශයේ වැටුපක් ලබන කෙනෙක් නම් ඔයාලට සිද්ධ වෙනවා මේවා හොයලා බලලම බැංකුවත් එක්ක කතා කරලා account එකක් open කරගන්න. ඒ වගේම පුංචි ව්‍යාපාර කරන අයට, ඒ වගේම සමහර විට හිතන්න පුළුවන් තව කෙනෙකුගේ මේතනදී තර්කයක් එන්න පුළුවන්. අපිට මීට වැඩිය මුදලක් අපිට එළියේදී අපි ව්‍යාපාරයක් කරොත් මේකේ ලක්ෂයක් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ මට.
මං එළියේදී ව්‍යාපාරයක් කරනවා. ව්‍යාපාරයෙන් මට ඊට වැඩිය මුදලක් ඒ රුපියල් ලක්ෂයට මාසය අවසානයේ 120ක් 130ක විතර ගේන් එකක් يعني ගන්න පුළුවන් කියලා. හැබැයි එහෙම කරන්න බෑ. මොකද ඔයා පුංචි ව්‍යාපාරයක් කරත් රැකියාවක් කරත් ඔයාට බෑකප් ෆන්ඩ් එකක් එහෙමත් නැත්නම් හදිසියකදී ගන්න මුදලක් තියෙන්න ඕන. අන්න ඒ මුදල ගැන තමයි මම මේ කතා කරන්නේ. ඒ මුදල යොදවලා කිසිම රිස්ක් එකක් නැතුව මුදල් සෙවීමේ කලාව තමයි මෙන්න මේ කොමර්ෂල් බැංක් මනි මාකට් account එකට මම කම්පෙයාර් කරගෙන ඔයාලට පැහැදිලි කරගෙන යන්නේ. ඉතින් ඔයා බලන්න මෙතන බේස් ඉන්ට්‍රස්ට් රේට් එක රෙගියුලර් සේවිං account එක 102යි. ඒ වගේම පවර් බෝනස් account එක 102යි. ඒ වගේම මනි මාකට් account එක 106.5ක්. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයා මතක තියාගන්න ලොකුවට නෙවෙයි 5ත් 107ත් අතර වගේ මුදල පොලි ප්‍රතිශතය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉෆෙක්ටිව් රේට් එක තියෙනවා 2.02ක් රෙගියුලර් account එක. පවර් බෝනස් account එක මෙතන 3.24ක් දක්වා වැඩි වෙනවා. මෙතන මෙන්න බලන්න 6.7ක් දක්වා වැඩි වෙනවා මනි මාකට් account එකේ. ඊට පස්සේ මෙතන තියෙන ස්පෙෂල් බෙනිෆිට් එක. මේකේ මැක්සිමම් ෆ්ලෙක්සිබිලිටි කියලා තමයි කියන්නේ. රෙගියුලර් සේවිං account එකක් හොඳයි සුපිරි. මොකද account එකේ ඕන තරම් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා එදිනෙදා පාවිච්චි කරන account එක රෙගියුලර් සේවිං account එකක් වුණාට කමක් නැහැ. නමුත් මනි මාකට් ලක්ෂයකට වඩා අවමූලික තැන්පතුවක් තියාගෙන යන්න පුළුවන් නම් මනි මාකට් account එකක් වුණත් ඒක කමක් නැහැ. හැබැයි පවර් බෝනස් එකක් කරන්න එපා. මොකද පවර් බෝනස් account එකක් තියෙනවා නම් ඔයාට මේ වැඩේ ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒ ඇයිද කියලා මම මෙන්න මෙතනදී ඔයාට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මෙතන අවම තැන්පත මුදල පවත්වා ගත යුතු අවම තැන්පත මුදල තියෙනවා. රෙගියුලර් සේවිං account එකක් නම් රුපියල් 2000ක්, ඒ වගේම පවර් බෝනස් account එකක් නම් රුපියල් 5000ක් සහ මනි මාකට් account එකක් නම් රුපියල් ලක්ෂයක අවම මූලික තැන්පතුවක් තියාගන්න සිද්ධ වෙනවා. ඔයා හිතන්න ඔයා වාහනයක් ගියක් ගන්න මුදල් ඉදිරි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට වඩාත්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් account එක තමයි මනි මාකට් account එක. ඊට පස්සේ බලන්න ඉන්ට්‍රස්ට් එක කැල් වෙන්නේ monthly. මේක monthly සහ quarterly bonus එකක් ඇඩ් වෙනවා. ඒ වගේම මේකත් monthly. ඒ කියන්නේ ඔයාට මාසය අවසානයේදී ඔයාට මේ පොලිය ලැබෙනවා. ඊට පස්සේ withdrawal limit එක. මේකේ withdrawal limit එකක් නැහැ. හැබැයි මෙන්න මෙතන මේ power bonus account එකේ තියෙනවා විශේෂත්වයක්. ඒ තමයි max 1 withdrawal per month. ඒ කියන්නේ උපරිම මෙතනදී ඔයාට මාසෙකට එක withdrawal එකක් විතරක් කරනවා නම් ඔයා මෙතන බෝනස් එකකට හිමිකම් කියනවා. ඒ නිසා පුළුවන් නම් power bonus account තියන අය පරිස්සම් වෙන්න. account එකෙන් එකම එක transaction එකක් විතරක් කරන්න. ඊට withdrawal එකක් විතරක් කරන්න. ඊට පස්සේ වැඩි කරන්න යන්න එපා. ඔයා මේක ගොඩක්ම සුදුසුයි රැකියාවක් කරන කෙනෙකුට. මේක ගොඩක්ම සුදුසුයි රැකියාවක් කරන කෙනෙකුට. මොකක්ද හේතුව? රැකියාවක් කරන කෙනෙකුට මාසික වැටුප account එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ withdrawal එකක් එකපාරක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මාසෙට රුපියල් 50000ක් ගන්නවා නම් රුපියල් 40000ක් ගෙදර තියාගෙන වියදම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බෝනස් එකක් ලැබෙනවා බැංකුව හරහා පුංචි මුදලක්. හරිද? ඉතින් ඒ නිසා මෙතන පවර් බෝනස් account එකක් ඕපන් කරන්න සුදුසුයි රැකියාවක් කරන කෙනෙකුට. හැබැයි ඉතින් daily transaction කරනවා නම් withdrawal කරනවා නම් ඔයාට මේක සුදුසු නැහැ. මනි මාකට් account එකේ මේ සම්බන්ධ නීතියක් නැහැ. ඒකත් නන් කියලා තමයි මෙතන ඇඩ් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන අවම මූලික තැන්පතු මුදල රුපියල් ලක්ෂයට වඩා වැඩියෙන් තිබිය යුතුයි. ඒක තමයි මේකේ තියෙන කන්ඩිෂන් එක. ප්‍රධාන කන්ඩිෂන් එක. ඊට පස්සේ බලන්න account type එක අනුව interest rate එක වෙනස් වෙන විදිය. මෙතනදී රුපියල් ලක්ෂයක මුදලට මම average calculation එකක් තමයි මේ කරලා තියෙන්නේ. ඔයාට කොච්චර මුදලක් ගන්න පුළුවන්ද කියන එක. රුපියල් ලක්ෂයක මුදලක් බේස් කරගෙන තමයි මම මෙතන කතා කරන්නේ. හරි බලන්නකෝ. මනි මාකට් account එකක රුපියල් ලක්ෂයක් තැන්පත් කරලා තිබොත් වර්ෂ අවසානයේදී average රුපියල් 6000ක් 6500ක් 7000ක් වගේ මුදලක් ගන්න පුළුවන්. monthly රුපියල් 500ක් වගේ මුදලක් ඔයාගේ account එකට ගන්න පුළුවන්. power bonus account එක නම් මේක රුපියල් 3200ක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම regular saving account එක නම් රුපියල් 2000ක මුදලක්. ඒ කියන්නේ මාසික රුපියල් 160ක් වගේ තමයි පොලි ප්‍රතිශතයක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. මේ රුපියල් ලක්ෂයක තැන්පතු මුදලකට. ඉතින් මම මේක පොඩ්ඩක් තව ඔයාලට පැහැදිලි කරන්න මනි මාකට් account එකක් බේස් කරගෙන හොඳ විස්තරයක් අරගෙන ආලා තිනවා. මේක තමයි ඔයාට ව්‍යාපාරයක් කරන කෙනෙක්ට. එහෙමත් නැත්නම් දිනපතා හෝ සතිපතා මුදල් account එකට ඩිපොසිට් කිරීමේ හැකියාව තියෙන කෙනෙක් නම් මේක ගොඩාක් වැදගත් වෙයි. මුදල් එහෙම කරනවා නම් නිතර ඔයා මුදල් එහෙම කරනවා නම් මේක ගොඩාක් වැදගත් වෙයි. හොඳ අවධානයෙන් මේ විස්තරය අහන්න. විස්තරය අහලා ඔයා තීරණය කරන්න මේ
මනි මාකට් account එකක් ඔයා ඕපන් කරනවද නැද්ද කියලා. මම මෙතනදී අරගෙන තියෙන්නේ රුපියල් 1,50,000ක මුදලක්. රුපියල් 1,50,000ක මුදලක් මම 2026 ජනවාරි මාසේ 1 වෙනිදා ගිහිල්ලා ඩිපොසිට් කරනවා කොමර්ෂල් බැංක් account එකේ. කොමර්ෂල් බැංක් account එකේ රුපියල් 1,50,000ක්. ඒ කියන්නේ අවමූලික තැන්පතු මුදල රුපියල් ලක්ෂයයි. නමුත් මම 1,50,000ක් අරගෙන තමයි බැංකුවට යන්නේ. බැංකුවට ගිහිල්ලා මම මේක තැන්පත් කරනවා. මේක තැන්පත් කළා මම මේක දින 14ක් මම වෙන ට්‍රාන්සැක්ෂන් කරන්නේ මොකුත් කරන්නේ නැහැ. මම දින 14ක් නිහඬව බලාගෙන ඉන්නවා. එතකොට දිනක පොලිය රුපියල් 26 ගානේ ඇඩ් වෙනවා. දින 14ට දිනක පොලිය රුපියල් 26 ගානේ ඇඩ් වෙලා මුළු පොලිය රුපියල් 373ක් වෙනවා මේ දින 14 අවසානයේදී. එතකොට මම 15 වෙනිදා නැවත බැංකුවට යනවා. බැංකුවට හෝ ATM එකට ගිහලා රුපියල් 25000ක් අරගෙන එනවා ගෙදර මගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්. එතකොට බැංකුවේ account එකේ ඉතුරු වෙන්නේ රුපියල් 1,25,000ක මුදලක් විතරයි. හැබැයි ලක්ෂයට වඩා අඩු වෙලාද නැහැ. ලක්ෂයට වඩා අඩු වෙලා නැහැ. ඒ නිසා මට අර කියන පොලියටම පොලිය ප්‍රතිශතය ගණනය වෙනවා. ඊට පස්සේ මම දින 10ක් යනකල් මට නැවත ඩිපොසිට් එකක් කරන්න වෙන්නේ නැහැ. මම withdrawal එකක් නැවත ගන්නෙත් නැහැ. ඒ නිසා ඒ දින 10ට මගේ ඔන්න බලන්න රුපියල් 26ක තිබුණු පොලිය රුපියල් 22ක් දක්වා අඩු වෙලා තියෙනවා මේ දින 10ට. මේ දින 10න් පස්සේ නැවත ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ ජනවාරි 25 වෙනිදා. ඉතින් ඊට පස්සේ ඒ දින 10ට රුපියල් 22 ගානේ දින 10ට රුපියල් 222.60ක මුදලක් account එකට පොලිය විදිහට ඇඩ් වෙලා තියෙනවා. හැබැයි මේක අවසාන, කියන්නේ මාසයේ අවසානයේ තමයි මේක එකතු වෙන්නේ. නමුත් මෙන්න මේ විදිහට තමයි ඒක කැල්කියුලේෂන් එක සිද්ධ වෙන්නේ සිස්ටම් එක හරහා. ඊට පස්සේ බලන්න මම ජනවාරි 25 වෙනිදා නැවත ගිහලා රුපියල් 75000ක මුදලක් තැන්පත් කරනවා. ඊට පස්සේ මගේ මෙතන 1,25,000ක මුදලක් තිබුණා. මම මෙතන 75000ක් ඩිපොසිට් කරාට පස්සේ මගේ account balance එක රුපියල් 2,00,000 දක්වා වැඩි වුණා. රුපියල් 2,00,000 දක්වා වැඩි වුණා. ඒ වගේම එතන ඉඳලා ජනවාරි 25 ඉඳලා monthly අවසානයේදී පොලිය ගෙවන නිසා 31 වෙනකන් තියෙන්නේ දින 7යි. මේ දින 7ට බලන්න රුපියල් 35 ගානේ පොලිය හැදෙන්න පටන් ගත්තා. මොකද මගේ දැන් මූලික තැන්පතු මුදල වැඩි, තැන්පතු මුදලට ගෙවන පොලිය ප්‍රතිශතය වැඩි, ඒ වගේම දින ගණන බලන්න අඩුයි. නමුත් මෙතන රුපියල් 249.31ක මුදලක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මාසයේ අවසානයේදී මුළු මාස අවසානයේදී ඔයාට ලැබෙනවා රුපියල් 845ක මුදලක්. රුපියල් 845ක මුදලක් මේ දින 31 අවසානයේදී පොලිය විදිහට ඔයාට ලැබෙනවා. බලන්න ඔයාගේ account එකේ තිබුණ balance එක එහෙම වුණා. නමුත් ඔයාගේ account එකට පොලිය, ඒ කියන්නේ මේ දාන හැම මුදලකටම ඔයාට පොලියක් ඇඩ් වුණා. ඒතොර ඔයා හිතන්න පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙකුට උනත් මේක කොච්චර සාර්ථකද? මුදල් හරහා මුදල් ඉපීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා මේක ගෙදර තියාගෙන හිටියොත් මේක සිද්ධ වෙන්නේ නැති නිසා මේක ගොඩක් වාසිදායකයි ඔයාට. ඊට පස්සේ බලන්න මුළු පොලිය ඔයාට ලැබිලා තියෙනවා 845ක. ඒ කියන්නේ මට පෙබරවාරි 1 වෙනිදා හෝ ජනවාරි 31 මෙන්න මේ වගේ 845ක මුදලක් account එකට ඇඩ් වෙනවා. හැබැයි මේ account එකට මේ 845 ඇඩ් වුණාට ඔයාට 845ම ගන්න බෑ. මේකෙන් බදු මුදලක් රජයේ විසින් ඇඩ් කරන බදු මුදලක් අය වෙනවා. ඒක 10%ක්. withholding tax කියලා තමයි මේකට කියන්නේ. withholding tax එක 10%යි. ඒ කියන්නේ මේකෙන් 10%ක් නැවත බැංකුව විසින්ම කපා ගැනීමක් සිදු කරනවා. ඊට ඔයාට ගිණුමට බැර වෙන සුද්ධ පොලිය රුපියල් 761ක්. බලන්න රුපියල් 761ක පොලියක් ගන්න පුළුවන් වුණා මට මෙන්න මේ විදිහට 1,50,000 නැවත 1,25,000ට අඩු කරලා නැවත 2,02ක මාසයේ අවසානයේ පොලියට. ඊළඟ මාසෙදී මේක පොලිය ගණනය වෙන්නේ 2,02ට අදාළව. ඉතින් බලන්න ඔයා නැවත මේකෙන් 2,02කින් මුදල් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්, නැවත ගන්න පුළුවන්, නැවත 5,00,000 දක්වා යන්න පුළුවන්, 10 දක්වා යන්න පුළුවන්, නැවත 1,50,000ට 1,10,000ට අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන හැම දිනයක් පාසාම ඔයාට පොලිය ප්‍රතිශතයක් ඇඩ් වෙනවා. ඔයාගේ සල්ලි නිකම්ම තියන්න එපා. සල්ලි පැටව ගහන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ ජෙනරේට් වෙන දැනකට දාන්නම සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි මට බේසිකලි ඔයාට කියන්න අවශ්‍ය වෙලා තිබුණු කාරණේ. මම හිතනවා දැන් ඔයාට මනි මාකට් account එකක් ගැන ගොඩක් පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයා තීරණය කරන්න ඔයා ඇත්තටම රජයේ රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් ඔයාට අවම මූලික තැන්පතු මුදල ලක්ෂයකට වඩා වැඩියෙන් තියාගෙන යන්න පුළුවන් නම් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම මනි මාකට් account එකක් ඕපන් කරගෙන කොමර්ෂල් බැංක් එකේ වැඩි පොලිය ප්‍රතිශතයක් ඔයා හම්බ කරපු මුදලට ඔයාට පුළුවන් උපරිමය ගන්න බලන්න. කොතනින් හරි කමක් නැහැ. පුළුවන් උපරිමය ගන්න බලන්න. හැබැයි එහෙමයි කියලා third party වලට access දීලා වෙන වෙන තැන්වල මුදල් දාන්න යන්න එපා. ඒක අනාරක්ෂිතයි. බැංකුව කියන්නේ සාමාන්‍යයෙන් අපි පිළිගන්න විදිහට වඩා ආරක්ෂිත තැනක් අනිත් තැන්වලට සාපේක්ෂව. ඒ වගේම පුද්ගලික බැංකුව ශාස්ත්‍රයේ අංක 1 කොමර්ෂල් බැංක් එක, ඒ වගේම
ට්‍රාන්සැක්ෂන් කරද්දී ඔන්ලයින් බැංකින් වලටත් අංක 1 කොමර්ෂල් බැංක් එක මගේ අත්දැකීම් අනුව. ඉතින් ඒ නිසා මනි මාකට් account එකක් රෙගියුලර් සර්විස් එකක් හෝ ඔයාට පුළුවන් පවර් බෝනස් account එකක් ඕපන් කිරීමේ හැකියාව තියෙනවා කොමර්ෂල් බැංක් එකේ. මම හිතනවා ඔයාට ගොඩක් පැහැදිලි වෙන්නේ නැති කියලා මම කියපු කාරණා අපැහැදිලි තැනක් තිබ්බොත් පහල කමෙන්ට් සෙක්ෂන් එක ඔයාට ඕපන් කරලා තියෙනවා. ඔයාට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහලා විස්තර බලා ගන්න. ඒ වගේම මේ වගේ මේ PDF එකේ මෙන්න මෙතනක් තියෙනවා මෙන්න මේ විදිහට සම්පූර්ණ එයාලගේ hotline number ඒ වගේම email වෙබ්සයිට් එක මේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඔයාට Google search කරොත් කොමර්ෂල් බැංක් එක හරහා විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට කැමති විදිහකට මේකේ විස්තර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම ශාඛාවට ගිහිල්ලා ශාඛාවෙන් මේ සම්බන්ධ සම්පූර්ණ විස්තර කතා කරලා ඔයාටත් කැමති account එකක් ඔයාගේ money management plan එකට අදාළව හදා ගන්න කියලා යෝජනා කරනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. ටියුඩර් ටෙක්නිකල් එක එකතු වුණ ඔයාලට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.